තියෙනවද පුංචි දරුවෝ මේ හැමෝම අහලා තියෙනවද උත්තර කියන සාමණේරයන් වහන්සේ පිළිබඳව? උත්තර කියන සාමණේරයන් වහන්සේ අහලා තියෙනවද? උත්තර කියන සාමණේර හාමුදුරුවෝ පිරිනිවන් පාන්නට මූලික හේතු වුණේ කාරණාව අහලා තියෙනවද? කරපු අකුසල කර්මයේ පිළිබඳව අහලා තියෙනවද? මේ දරුවනේ ඊට පෙර ආපු අපි මෙන්න දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. මේ උත්තර සාමණේර හාමුදුරුවෝ පිළිබඳව කතා අහන්න කැමති අය කවුද? කවුද කියන්නේ? දැන් අකමැති අය ඉන්නවා. මේ විතර මොකියයිද? කවුද කියන්නේ? වෙනසියේ බොහෝ පිරිසක් කැමති. එවනම් අපි කියන්නේ අහමුද? අත්සන් කිව්වද? අත්සන් කිව්වේ. අත්සන් කිව්වේ. එවනම් අපි කැමති අය තමයි එන්නේ. කැමති කවුද කියන්නේ? කැමති කවුද කියලා අහුවම අත්සන් කිව්වේ. බලන්න ඒකත් අපි කරන්නේ මොකද්ද? තව කෙනෙක් කරපු දෙයක් නිසා අපි ගන්නවා මේ මම අත්සන් කැමති ප්‍රකාශ කරනවා. නේද? එහෙනම් අපිට බැරි දෙයක හාත්පසින් වෙනස් විදිහට කරන්න. අමුතුවනේ අපි කැමති කහන්න. කවුරුත් මෙතන කිව්වද? ඈ? කිව්වනේ. ඒක කිව්වා. එහෙනම් දැන් බොරු කියනවා ඇත්තක් කියනවා. තමක් නෑ. අපි අහමු මේ උත්තර කියන සාමණේර හාමුදුරුවෝ පිළිබඳව තාමත් බොහොම වැදගත් කතාවක් තියෙනවා. මේ උත්තර කියන සාමණේර හාමුදුරුවෝ ඉහි කාලේදී තාම ලස්සන හාමුදුරුවෝ. තාම ලස්සන කරුණේ. ඉහි කාලේදී දිහි මහණ වෙන්න පෙර ආතුව උත්තර කියන සාමණේර වෙන්න පෙර ආතුව උත්තර කියන නමින් තමයි පුංචි දරුවෙක් වෙලා හිටියේ. කොහෙද මේ දරුවා හිටියේ? රජගහ නුවර තමයි හිටියේ. රජගහ නුවර වේළුවනාරාමයේ කිට්ටුව තමයි හිටියේ. වේළුවනාරාමයේ කිට්ටුව හිටපු නිසා මේ උත්තර කියන දරුවා පුංචි කාලෙදිම අපි අහලා තියෙනවද සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව? සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව අහලා තියෙනවද පුතා? දුවලා සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව අහලා තියෙනවද? අහලා තියෙනවනේ. එතකොට මෙන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් ධර්මානුශාසනාවක් පවත්වනකොට උත්තර කියන පුංචි දරුවා මේ තරුණ දරුවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් බණක් ඇහුවා. බණ අහලා මේ දරුවා පැවිදි වෙන්න ආස කළා. පැවිදි වෙන්න ආසාවෙන් හිටියා. දැන් මේ බමුණු මවුලක තමයි මේ දරුවා උපත්තිය ලැබලා හිටියේ. මේ බොහොම ධනවත් පවුලක හිටපු ලස්සන පුංචි දරුවෙක් තමයි මේ උත්තර කියන්නේ. මේ උත්තර කියන දරුවා පැවිදි වෙන්න ආසාවෙන් හිටියා. හැබැයි මේ බමුණු කුලයේ හිටපු නිසා මේ දරුවා කැමති වුණා මේ බමුණු පවුලටම හිටියේ එකම එක ලස්සන දරුවෙක් විතරයි. මේ දරුවා තමයි එක්කිනයි හිටියේ. දැන් අම්මා තාත්තා කැමති වුණාද මේ දරුවට මහාන වෙන්න? නෑ, මහාන වෙන්න කැමති වුණේ. ඒක නිසා මේ දෙමාපියෝ කල්පනා කළා තරුණ අගතියදී එදා අපිටේ ක්‍රමයක් තිබුණා දරුවෝ මේ පුංචි දරුවෝ අවස්ථාවේදීම ඉන්දියාවේ තියෙනවා ක්‍රමයක් අදටත් නොයේ ආගම් අදහස් නොයේ ආගම් විශ්වාස කරන නොයේ ඉන්නවා විවාහ නිවියට පත් වෙන දිනය තීරණය කරනවා ඒ වගේම විවාහ නිවියට පත් වෙන්න සුදුසු කාන්තාවෝ පිරිමියා පිළිබඳව තරුණයා පිළිබඳව පුංචි කාලෙදිම තීරණයක් ගන්නවා. ඉතින් මේ දරුවට මේ තරුණ දරුවට පුංචි දරුවට තීරණයක් ගත්තා මේ දෙමාපියෝ මේ බමුණු දෙමාපියෝ මේ දරුවා මහණ වුණොත් එහෙම අපිට තියෙන වස්තුවක් නැති වෙලා යන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේ දීප ආරක්ෂා කරන්න කෙනෙකුත් නෑ.
ඒ නිසා මේ දරුවා කැමති වුණොත් අපිට ගොඩාක් දේවල් නැති වෙනවා. ඒක නිසා අපි කල යුත්තේ හොඳම දේ තමයි හොඳම තරුණ දියණියකට විවාහ කරලා දෙන්න ඕනේ කියලා කල්පනා කළා. දැන් මේ රජගම නුවර සොයලා බැලුවා කෙනෙක් ඉන්නවද කියලා. දැන් කෙනෙක් ඉන්නවද කියලා හොයලා බලනකොට හැම කෙනෙක්ම ඇවිල්ලා දැන් මංගල යෝජනා ඉදිරිපත් කළා. අපේ දියණිය සරණ පාවා ගන්න අපි කැමතියි. මේ ලස්සන පිරිමි දරුවෙක්. ඒ නිසා මේ දරුවට මේ දියණිය හොඳයි මේ දියණිය හොඳයි කියලා